අප රකින මහා සයුර රැකගනිමු. කැස්බෑවන් අප රටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේත් දේශීය සංචාරකයන්ගේත් නොමද අවධානයට ලක්වෙන සුවිශේෂී ආකර්ශනීය සම්පතක්. යම් පරිසර පද්ධතියක කැස්බෑවන් ජීවත් වනවා යනු ඒ පරිසරය වඩා හොඳ පරිසරයක් බව විදහා දක්වන ලක්ෂණයක්. මේ වන විට මේ දුර්ලභ කැස්බෑ සම්පත තියෙන්නේ ඉතා ඉහළ වඳවීමේ තර්ජනයකට ලක් වෙලා. මේ කැස්බෑවුන්ව සත්ව විද්‍යාවේ හඳුන්වන්නේ උරකෙක් නැත්නම් රෙප්ටීලියා කුලයට අයත් සත්වෙක් විදියට. මුහුදේ ජීවත්වන කැස්බෑවුන් වායුකෝලයේ ඔක්සිජන් ශ්වසනය කර ජීවත් වෙන්නේ. සමහර විටක මුහුදේ සිට සැතුපුම් දහස් ගණනක් වීනා බිත්තර දැමීමට කොළට එන කැස්බෑවුන් බිත්තර දාන්නේ වෙරළේ ගැඹුරු වලක්කාරා ඒ තුළයි. මුහුදු කැස්බෑවුන් වසර මිලියන 110ක පමණ කාලයක සිට තවමත් නොවෙනස්ව පරිණාමයේ ගමන් මඟ ඔස්සේ ඇවිත් තියෙනවා. ලංකාවේ වෙරළ තීරයට බිත්තර දමන්නට එන මුහුදු කැස්බෑ වර්ග 5ක් හඳුනා ගන්නට පුළුවන්. ඒ තමයි ගල් කැස්බෑවා, දාර කැස්බෑවා, බටු කැස්බෑවා, ඔලු ගෙඩි කැස්බෑවා සහ පොතු කැස්බෑවා නැතිනම් ලෙලි කැස්බෑවා කියලා හඳුන්වන විශේෂයන්. ලෝකයේ පුරාම මුහුදු කැස්බෑවුන් වඳ වී යෑමේ අවධානමක් තියෙනවා කියන එක නොරහසක්. ශ්‍රී ලංකාවේත් කැස්බෑ ගහනය වඳවීමේ තර්ජනයක් තියෙනවා කියලා පරිසරවේදීන් අනතුරු අඟවනවා. මේකට ප්‍රධානතම හේතුවක් වෙන්නේ කැස්බෑ බිත්තර ආහාරයට ගැනීම සහ දීවර දැල්වලට හසුවන කැස්බෑවුන් මරා ආහාරයට ගැනීම. ඒ වගේම විවිධ අපද්‍රව්‍ය නිසා සිදුවන සමුද්‍ර දූෂණයත් මේ කැස්බෑ සම්පත සීක්‍රයෙන් වඳවෙමින් යෑමට ප්‍රධානතම හේතුවක්. ශ්‍රී ලංකා වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 3 වන කොටසේ 30 වන වගන්ති ප්‍රකාරව ඇති නීති රීතිවලට අනුව කැස්බෑවුන් මැරීම, තුවාල කිරීම, බිත්තර එකතු කිරීම, කූඩු විනාශ කිරීම, ළඟ තබා ගැනීම සහ කැස්බෑ කොටස් ළඟ තබා ගැනීම ආදී ක්‍රියාවන් සපුරා තහනම්. කැස්බෑ විශේෂ වඳවී යෑම වැළැක්වීමට අපට කළ හැකි දේවල් තිබෙනවා. මේ හැරෙන්නට පරිසර දූෂණයට, සාගර දූෂණයට හේතුවන ක්‍රියාකාරකම් අවම කිරීම ඉන් ප්‍රධානතම කාරණයක්. සංචාරක සහ දීවර කර්මාන්තවලට සම්බන්ධ අයට විශාල වගකීමක් සහ යුතුකමක් තියෙනවා මේ දුර්ලභ කැස්බෑ සම්පත රැක ගැනීමට පියවර ගැනීමට. අපි අපේ සයුරේ සම්පත් රැක ගනිමු.